හෙලෝ ගයිස් ඔන්න එහෙනම් කාලයකට පස්සේ වොයිස් එකත් එක්ක සුපිරි වීඩියෝ එකක් අරන් ඉවලා තිනවා. අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ පීක් වල තියෙන සුපිරි හයිඩන් ප්ලේස් එකක්. ඒක රෑන්ක් මැච් එක කරන්න ඉතින් ටිකක් අමාරු වෙයි. පොඩ්ඩක් එනිමි ටික මේ මැරණකන් ඉඳලා පොඩ්ඩක් එනිමි අඩු වෙනකන් ඉඳලා වැඩේ කරන්න වෙයි. අපි ඉතින් කෙලින්ම ගිහිල්ලා BR එකක් දාගමු. බැටල් රොයල් එක. BR ඔයා කැමති නම් කරලා බලන්න මේ සෝලෝ යන්. අවුලක් නැහැ. මේ ස්කිල් ටිකෙන් ගහලා බලමු. මේක සුපිරිම හයිඩන් ප්ලේස් එකක්. ඕගොල්ලන් ලේසියෙන්ම කරගන්න පුළුවන් වැඩේ. මේ ෆ්‍රී හීල් එකක් වගේ අර ස්කොඩ් එකත් එක්ක ගිහලා ෆ්‍රී හීල් එකක් වගේ දාගෙන හැංගිලා ඉතින් ඉඳ හැකි. ඒකෙට හොයන්න බෑ ලේසියකට. පොඩ්ඩක් වොයිස් එක එහෙම අමුතුවට අහුවෙමු. මේ මයික් එකකින් නෙමෙයි කරන්නේ. මේකෙන්ම මේ රෙකෝඩ් කරගන්න එක. ෆෝන් එකේ මයික්‍රොෆෝන් එකෙන්ම රෙකෝඩ් කරගන්න. ඒ නිසා වොයිස් එක පොඩ්ඩක් අවුල් ඇති. ඒක ගණන් ගන්න එපා. මේ වගේ ටිප්ස් and ට්‍රික් දිගටම ගේනවා මේ channel එකෙන්. පුළුවන් නම් subscribe කරලා තියන්න. අනිවාර්යෙන් subscribe කරලා තියන්න. පොඩි support එකක් දෙන්න. subscribe දැන් නම් අලුත්ම channel එක නිසා පොඩ්ඩයි ඉන්නේ 16ක් වගේ. ඉතින් 100 ගහන්න පොඩ්ඩක් උදව්වක් දෙන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. පොඩි සප් එකක් දෙන්න. ඉතින් like එකකුත් දාලා. like දැම්මේ නැතත් කමන්නේ. ඉතින් subscribe කරලා දානවා නම්. මම ඇත්තට ලොකු ප්ලේන් එකක් මෙතන පෙන්නන්නේ නැහැ. මොකද මට මේ ගහ ගන්නත් බෑ. ඒකත් එකින් අර මයික් එකේ මේව කරගෙනත් ඉන්නේ. පොඩි ලූට් එකක් දාගෙන ශනික අපි පොට් එකට ගිහිල්ලා වැඩේ කරලා පෙන්නන්න. මම බලාගෙන ඉන්න. කන්දේ ලූට් කරන ලොකු දෙයක්. එනිමි ඉන්නේ මං ඉතින් ප්ලේස්ලා. වගේ ස්කෝප් කරගෙන ඔන්න ඔහොම උඩ පනින්න තියෙන්නේ. අන්න ඊට පස්සේ ස්කෝප් කරගෙන යන්නේ. එතකොට වැටෙන්නේ නැහැ ලේසියෙන්. දෙකනේ. වැටෙයි දන්නේ කරුමෙට හරි. හරියට හරි. දැන් ඔයාලට පුළුවන් නම් වෝල් දෙකේ තුන කඩලා දාන්න. මොකද තාලෙනිමින් දැක්කොත් මේක උන්ට තේරෙනවා වැඩේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කමන්නේ වෝල් කැඩේ අපි මෙතන පුටුවක් වෙනදට තියෙනවා. මං ඉතින් මේ දෙපැත්තක් තියෙනවා මේකේ. ලිමිට් ඉතින් ආයෙ හොයන්නත් බෑ. ඕනනම් ගහලත් පෙන්නන්න ඒකෙට. ඔන්න ඔය වගේ සුපිරියට කිල් දාන්න හැකි පොට්ටයක් තමයි මේක. එහෙනම් ඔන්න වීඩියෝ එක අදට ඉවරයි. ඔන්න අපි ගියා. ආයෙ subscribe කරලා තියාගන්න. කමෙන්ට් එකක් දාන්න ඔයා මේ වගේ දන්න ප්ලේස් කියන්න. මම මේ ප්ලේස් හොය හොය ගේන්නම් ආයෙ දිගටම. කමෙන්ට් එකක් දාලා තියන්න. එහෙනම් අපි ගියා. goodbye.